4GB RAM එකක් තියෙන PC එකක ඉමියුලේටර් එකක් දාගත්තම ඒක හිර වෙන එක තරම් කරදරයක් තවත් නෑ නේද? ඉතින් ඔන්න ඔය ගැටලුව තියෙන අයට තමයි මේ කතාව ගොඩක්ම වැදගත් වෙන්නේ. අපි බලමු කොහොමද මේ හිර වෙන, ලෑග් වෙන ඉමියුලේටර් එකක් කිසිම අවුලක් නැතුව ස්මූත් එකේ දුවන තත්ත්වයට ගේන්නේ කියලා පියවරෙන් පියවර. මෙමු ප්ලේ හරි BlueStacks හරි 4GB RAM එකක් තියෙන මැෂින් එකකට දැම්මම ගොඩක් දෙනෙක්ට එන ප්‍රශ්නේ තමයි මේක. ඇත්තටම කිව්වොත් 4GB කියන්නේ මේ වගේ එමියුලේටර් එකක් යන්තම් දුව ගන්න පුළුවන් මිනිමම් රික්වයර්මන්ට් එක. ඉතින් අන්නේ සීමිත RAM එකකින් උපරිම වැඩක් ගන්න නම් අපි පොඩි ට්‍රික්ස් ටිකක් පාවිච්චි කරන්නම වෙනවා. හැබැයි ඉතින් බය වෙන කිසිම දෙයක් නැහැ. මෙතන කියන ස්ටෙප්ස් ටික හරියටම කරොත් එමියුලේටර් එක හිර වෙන්නේ නැතුව lag free experience එකක් ගන්න එක ලොකු දෙයක් නෙවෙයි. හරි. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු. හරි. මුලින්ම අපි කතා කරමු අඩු RAM එකක්. ඒ කියන්නේ 4GB RAM එකක් තියෙන PC එකකට හරියටම සෙට් වෙන එමියුලේටර් එක මොකක්ද කියලා. මොකද හරි එමියුලේටර් එක තෝරගන්න එක තමයි මේකේ තියෙන පළවෙනිම සහ වැදගත්ම දේ. 4GB RAM එකක් තියෙන සිස්ටම් එකකට නම් හොඳම choice එක තමයි Memo Play. ඒකට ප්‍රධානම හේතුව තමයි Memo කියන්නේ ගොඩක් සැහැල්ලු. අපි කියන්නේ lightweight software එකක්. සරලවම කිව්වොත් ඒක දුවන්න PC එකේ RAM එකයි CPU එකයි පාවිච්චි කරන්නේ ගොඩක් අඩුවෙන්. ඉතින් මැෂින් එකට දැනෙන බර ගොඩක් අඩුයි. හරි. දැන් හරි එමියුලේටර් එක තෝරගත්තා. හැබැයි වැඩේ එතනින් ඉවර නෑ. දැන් තමයි වැදගත්ම හරිය. ඒකේ settings ටික හරියටම හදාගන්න ඕන. අපි දැන් බලමු Memo Play එකේ performance උපරිම කරගන්න අපි වෙනස් කරන්න ඕන settings මොනවද කියලා. හරි. මුලින්ම Memo settings open කර engine කියන tab එකට යන්න. එතන performance කියන එක medium වලට දාන්න. ඒ කියන්නේ emulator එකට RAM 2GB ක් වෙන් කරන එක. ඒ ඇති. ඊළඟට render mode එක. මෙන්න මේක වැදගත් DirectX විදියට තෝරගන්න. මොකද 4GB RAM වගේ අඩු system එකක OpenGL වලට වඩා DirectX හොඳට වැඩ කරනවා. අන්තිමට anti flickering කියන එකත් off කරලා දාන්න. හොඳයි. එහෙනම් Memo Play වලට අපි recommend කරන settings ටික තමයි ඔය. performance එක medium, ඒ කියන්නේ RAM 2GB, render mode එක DirectX සහ anti flickering off. හැබැයි තව එක තීරණාත්මක දෙයක් තියෙනවා. ඒ තමයි resolution එක. පුළුවන් තරම් 1280x720 එහෙමත් නැත්නම් ඊටත් වඩා අඩු අගයකට දාගන්න. මතක තියාගන්න resolution එක අඩු වෙන තරමට lag එක කෙලින්ම අඩු වෙනවා. හරි. Memo Play ගැන අපි කතා කළා. හැබැයි ගොඩක් දෙනෙක් BlueStacks නේ පාවිච්චි කරන්නේ. ඉතින් අපි දැන් බලමු BlueStacks වල lag එක නවත්තගන්නේ කොහොමද කියලා. BlueStacks user කෙනෙක් නම් මෙන්න මේ settings ටික හදාගන්න. BlueStacks settings වල performance tab එකට යන්න. එතන CPU allocation එක cores දෙකකට set කරන්න. memory allocation එක medium 2GB එකට දාන්න. මෙතන තියෙන වැදගත්ම දේ තමයි performance mode එක. ඒක අනිවාර්යෙන්ම low memory වලට දාන්න. එතකොට BlueStacks තේරුම් ගන්නවා system එකේ resources ගොඩක් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන කියලා. මෙන්න මේක නම් හොඳටම මතක තියාගන්න ඕන දෙයක්. කවදාවත් තමන්ගේ PC එකේ තියෙන සම්පූර්ණ 4GB RAM එකම emulator එකට දෙන්න එපා. එහෙම කරොත් මොකට වෙන්නේ? Windows OS එකට වැඩ කරන RAM මදි වෙනවා. එතකොට emulator එක විතරක් නෙවෙයි මුළු machine එකම හිර වෙලා කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. හරි. දැන් emulator එකේ settings හැදුවා. හැබැයි ඒකෙන් වැඩේ ඉවර නෑ. ඒක හරියට සටනෙන් භාගයක් දිනුවා වගේ. ඊටු භාගය දිනන්න නම් අපේ Windows OS එකත් මේකට උදව් කරන්න ලෑස්ති කරන්න ඕන. බලමු අපි Windows පැත්තෙන් කරන්න ඕන අත්‍යවශ්‍ය වෙනස්කම් ටික මොනවද කියලා. මෙන්න ලොකු රිසල්ට් එකක් ගන්න තුලුවන් හරිව සිම්පල් දේවල් දෙකක්. 1. emulator එක run කරන වෙලාවට Google Chrome වගේ RAM එක ගිලන background apps ඔක්කොම close කරලා දාන්න. 2. Task Manager එකේ Startup tab එකට ගිහින් PC එක on වෙනකොටම run වෙන Skype, Spotify වගේ අනවශ්‍ය programs disable කරලා දාන එක. මේ පොඩි දේවලින් ලොකු වෙනස් වෙනවා. ඊළඟට අපි කරන්න ඕන වෙඩිගත් දෙයක් තමයි virtual memory එක වැඩි කරන එක. මේක හරියට අපේ RAM එකට තියෙන backup එකක් වගේ control panel එකේ advanced system settings වලට ගිහින් performance යටතේ තියෙන settings වලට යන්න. එතන advanced tab එකේ virtual memory යටතේ change ඔබලා C drive එකට 4GB ඉඳන් 8GB වගේ size එකක් දෙන්න. RAM එක මදි වුණාම system එක මේ hard disk එකේ ඉඩ පාවිච්චි කරනවා. හොඳයි. දැන් මූලික settings සහ Windows optimizations ගැන අපි කතා කළානේ. දැන් බලමු emulator එක use කරන විදිහ අනුව පාවිච්චි කරන්න පුළුවන් තවත් practical tips ටිකක්. emulator එක පාවිච්චි කරන්නේ game ගහන්න නම් game එකේ graphics settings අනිවාර්යෙන්ම low හරි smooth හරි දාගන්න. එතකොට performance එකේ ලොකු වෙනසක් දැනෙයි. හැබැයි ඉතින් games නෙවෙයි WhatsApp වගේ social media apps විතරක් use කරන කෙනෙක් නම් BlueStacks 10 වල තියෙන cloud gaming feature එක පාවිච්චි කරන්න. ඒකෙන් RAM usage එක සාහෙන්න අඩු කරගන්න පුළුවන්.
හොඳයි. අපි මේ වෙනකල් කතා කරතු හැම දෙයකටම වඩා එමියුලේටර් එකේ ස්පීඩ් එක උපරිමයටම ගෙන මේකේ තියෙන වැදගත්ම තීරණාත්මකම දේ ගැන තමයි දැන් කියන්න යන්නේ. ඒ තමයි virtualization. කෙටියෙන් කියනවා නම් VT. මේක තියන්නේ PC එකේ BIOS settings වල. ඒ කියන්නේ PC එක on වෙනකොට එන මූලිකම මෙනු එකේ මේ setting එක on කළාම emulator එකකට හරියට වැඩ කරන්න ඕන කරන CPU එකේ සම්පූර්ණ බලය unlock කරනවා. සරලවම කිව්වොත් VT on කරන්නේ නැතුව emulator එකක් speed කරන්න හිතන එක නිකම් හීනයක් විතරයි. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ අපි මේ කතා කරපු අනිත් ඔක්කොම දේවල් කරත් PC එකේ BIOS වලට ගිහින් මේ virtualization කියන්නේ VT on කරලා නැත්නම් කවදාවත් නියම performance එකක් බලාපොරොත්තු වෙන්නේ නැත. ඒ නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න තමන්ගේ machine එකේ VT on කරගන්න විදිය හොයලා බලන එක තමයි ඊළඟට කරන්නම ඕනේ දේ.